පළවෙනි වතාවට තමයි මම මේ සර්ජරි එකට එන්නේ. මීට කලින් මේ වගේ අත්දැකීම් වලට මම මුහුණ දීලා නැහැ. ඉතින් මම ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ ඇඳුමක් අඳින්නේ මම. ආතල් වැඩක් විදිහට ගියා. ඉතින් ඇත්තටම මගේ වචනෙන් කිව්වොත් අයිබෝන් අද විශේෂ අමුත් එක්ක ඇවිල්ලා ඉන්න වයිටැලිටි ක්ලිනික් එකට. ඉස්සරංග. ඉතින් විශේෂයෙන් කිසිම කෙනෙකුට මම හිතන්නේ ලංකාවේ ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕනේ නැහැ. ඉස්සරංග කවුද කියලා මේ දවස්වල. වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවන. එහෙම නේද ඉස්සරංග? ඉතින් කොණ්ඩේ හිටවන්න තමයි ඇවිල්ලා ඉන්නේ. අපි බලමු වැඩේ කොහොමද යන්නේ කියලා. මං ඉස්සරගෙන් අහන්න පොඩි එක ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද මාව හොයාගෙන ආවේ? ඇත්තටම මේ කොණ්ඩේ වේගෙන් යන්න පටන් ගත්තා. දැන් මේ ওই රංගන කටයුතු වලදී අපිට නිතර පාවිච්චි කරන්න වෙනවා. ඒ ආස්ප්‍රේ පාවිච්චි කරනවා, ජෙල් පාවිච්චි කරනවා, මම වේදිකා නාට්‍ය වල වැඩ කරනවා. එතකොට ඔය එක එක කැරක්ටර්ස් වලට චේන්ජ් වෙනකොට ඇත්තටම ප්‍රොඩක්ට්ස් පාවිච්චි වෙනවා. ඔව් පාවිච්චි කරනවා. ඉතින් මේ ඒවත් එක්ක ගොඩක් මේ කොණ්ඩේ යන්න පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක මේක නඩත්තු කරගන්නවා අමාරු වැඩක් මේ වෙලාවේ. ඉතින් ඒත් අර කොණ්ඩේ යන එක වේගවත් වුණාට පස්සේ ඇත්තටම අර කොණ්ඩේ කියන වැදගත්කම ගොඩක් තේරෙන්න ගත්තා. ඉතින් එතකොට ගයන්න ඒ තමයි කතා කරලා කිව්වේ ડોක්ටර් ගැන කතා කරලා එදා ડોක්ටර්ව ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ මම ડોක්ටර් අපිට කෝල් එකක් ගත්තා. එදා අපි මේ කතා කරේ. ඉතින් ඇත්තටම ආවට පස්සේ ලොකු විශ්වාසයක් ડોක්ටර්ත් එක්ක කතා කරපුවාම මාර විදිහට ඇති වුණා. ගයන්න අයියා මට පෙන්නකෝ දේවල් ගැන ගයන්න අයියගේ කොණ්ඩේ තිබ්බ විදිහත් එක්ක මට කතා කරලා මේ උඹ බලපන් මගේ කොණ්ඩේ තිබ්බ විදිහ කියලා මට එහෙමම කතා කරලා කිව්වේ. පෙන්නලා ඊට පස්සේ මේ තමයි කිව්වේ මේ මෙතනින් මේ කරන් මම ડોක්ටර් හොඳ යාළුවෙක් මට කතා කරලා මේ ගිහිල්ලා කතා කරලා බලන්න කියලා. ඉතින් ආවට පස්සේ ඇත්තටම මේ ડોක්ටර් කෙනෙක්ට වඩා අයියා කෙනෙක් වගේ මට කතා කරලා ඇත්තටම මේ ඔක්කොම පැහැදිලි කරලා දුන්නා ඒ ට්විසන්. ඉතින් ඇත්තටම මම ඊට පස්සේ මෙතන හොඳයි විශ්වාසනීයත්වයෙන් අපිට වැඩක් කරගෙන යන්න පුළුවන් කියලා ડોක්ටර්ත් එක්ක කතා කරගත්තට පස්සේ ඇත්තටම මාර විශ්වාසයක් ඇති වුණා. බය නැති වුණා. ඒක නිසා මම මේ ට්‍රීට්මන්ට් එකට අපි බලමු. ගයන්න මං තැන් කරනවා ඉස්සරංග අපිට ඔව් මමත් ස්තුතිවන්තයි. අපි දෙන්න. ඔව් අපි දෙකට. ඔව් අපි දෙකට ස්තුතිවන්ත කරනවා. ලොකු වැඩකුත් නැහැ පොඩි වැඩක් තියෙන්නේ අපේ ක්ලිනික් එකේ විදියට. අපි බලමු වැඩේ කොහොමද යන්නේ කියලා. ඔව් පැය 9ක 8ක වගේ කාලයකින් ඊට පස්සේ මේ ක්‍රියාවලියෙන් පස්සේ දැන් එළියට ආවා. ඉතින් මේ සර්ජරි එකට යනකොට පොඩ්ඩක් බයක් තිබ්බා. ඉතින් මම පළවෙනි වතාවට තමයි මම මේ සර්ජරි එකට එන්නේ. මීට කලින් මේ වගේ අත්දැකීම් වලට මම මුහුණ දීලා නැහැ. ඉතින් මේ ඇඳුම දාගන්නකොට පොඩ්ඩක් චකිතයක් තිබ්බා. මේ ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ ඇඳුමක් අඳින්නේ මම. මේ කෙරේටත් ඉතින් ඇතුළට ගියාට පස්සේ ඇතුලේ ඉඳලා එළියට එනකොට ඇතුළට යන තිබ්බ බය ඇතුළට ගියාට පස්සේ නැති වුණා. මේ සර්ජරි එක යනකොට සහ කොණ්ඩේ ගැන ඊට පස්සේ තමන්ගේ අපේ ශරීරයේ තියෙන දේවල් අපි පවත්ව ගන්න ඕන විදිහ ඒ වගේම මෙතන සර්ජරි එක වෙනකොට ඇතුලේ මට මාර විදිහට කම්ෆර්ටබල් වුණා ડોක්ටර්ත් එක්ක මේ සර්ජරි එකේ මේ වැඩේ කරගෙන යනකොට පොඩි ඉන්ටර්වල් එකක් මාරගෙන ආයෙ කාලා බීලා ආයෙ අපි ඩිවි කරලා ආයෙත් පොඩි ටයිම් එකක් අරගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙලා ආයෙත් බීලා මේක හරි ආතල් වැඩක් විදිහට ගියා. ඉතින් ඇත්තටම මගේ වචනෙන් කිව්වොත් එහෙම මේ බය වෙන්න දෙයක් මහා ලොකුට බය වෙන්න දෙයක් නෑ. මේක මේ ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා කියලා කිව්වට පස්සේ සමහර කට්ටිය කියනකොට මේ පොඩි මේ දෙයක් තියෙනවා අර එහෙම තියෙනවා සයිඩ් ඉෆෙක්ට් තියෙනවා අර මේකයි කීක කතාවලදී එක එක කට්ටිය මෙතනට ඇවිල්ලා බලන්න ඕනේ එක. ඉතින් මම ඔයාලට මේ 100%ක් රෙකමන්ඩ් කරනවා මෙතනට එන්න. මෙතනට ඇවිල්ලා තම ලස්සන ගැන හිතනවා නම් තමන්ට මේ දේවල් අවශ්‍ය නම් තමන්ගේ ජීවිතය අපි ලස්සනට ජීවත් වෙන්න ඕනේ. රංගන ශිල්පියෙක් විදිහට වැඩවලට රංගන කටයුතු වලට රූපය වැදගත් අපේ. ඒ දේවල් එක්ක තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඉතින් මෙතන ડોක්ටර් හොයාගෙන ආවා. ડોක්ටර් සසංක. ඉතින් thank you ડોක්ටර්. අපි රිසල්ට් එකත් එක්ක මාස 6කින් වගේ එනකොට කොණ්ඩේ ඉදිරියට කොහොමද වැවෙන්නේ කියලා ඊට පස්සේ දැන් මේ රූටින් එකක් දුන්න කොහොමද කරන්න ඕනේ කොහොමද කෑම බීම පවා අපි කොහොමද කෑම ගන්න ඕනේ මොනවද කොණ්ඩේට පාවිච්චි කරන්න ඕනේ දේවල් මේ ඒ වගේ දේවල් එක්ක ලොකු උපදේශ පත්‍රිකාවකුත් එක්ක ලොකු බෑග් එකක් එක්ක මේ ටික දුන්නා. ඒ ටිකත් එක්ක දැන් ඒ වැඩ ටික කරගෙන යනවා. දැන් අද ඉඳලා ළමෙක් බලා ගන්න ඔය කොණ්ඩේ බලා ගන්න වෙලා තියෙන්නේ. ඉතින් thank you ડોක්ටර්. බලබය නැතුව මෙතන ඉන්න මම 100% රෙකමන්ඩ් කරනවා. ඔයාලට අයන්නේ ඉඳලා හැමදේම තමන්ට දැනගන්න පුළුවන් තමන්ගේ කොණ්ඩේ මේක පරම්පරාවෙන්ද නැත්නම් මොකද්ද මේ කොණ්ඩේ මේ විදිහට ඉක්මනට යන්න හේතුව. මේ දේවල් ඔක්කොම දැනගන්න පුළුවන්. ඉතින් අපි රිසල්ට් එකත් එක්ක ආයි හම්බ